ඔයාලා ෆෝන් එකෙන් රෙකෝඩ් කරන වීඩියෝ වල බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක වැඩිද? එළියෙන් එන ශබ්ද බද්ද වැඩිද? කටහඬ විතරක් තියාගෙන වීඩියෝ එක එඩිට් කරගන්න කොහොමද කියලා අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් guys අදත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා එඩිට් කරන වීඩියෝ වල සහ ඔයා රෙකෝඩ් කරන වීඩියෝ වල බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ අයින් කරගන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් guys වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් guys ඔයා මුලින්ම Google Play Store එකට යන්න. Google Play Store එකට ගිහිල්ලා ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි Noise Reducer කියලා app එකක්. ඉතින් guys Noise Reducer කියන app එක ඔයාලට මෙතන ටයිප් කරලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ app එක එනවා. ඉතින් guys මෙන්න මේ app එක තමයි අපි use කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු හෝ කැමරා එකෙන් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් ෆෝන් එක හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ඉවත් කරගන්න. ඉතින් guys වැඩි කතා බහක් නැතුව අපි යමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් guys මම මේ ඩවුන්ලෝඩ් කරගත්ත app එක මම මෙතනින් ඕපන් කරගන්නවා. ඊට පස්සේ guys මෙන්න මෙතනින් permission ඉල්ලයි. ඉතින් ඒ permission දීලා තියන්න. ඉතින් guys මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයා එන්නේ. ඉතින් guys අපි මෙතන මෙන්න මේ import file කියලා තියෙන තැන touch කරගන්නවා. ඊට පස්සේ මෙතන audioද videoද කියලා ඔයාලට එනවා. මෙතනදී ඔයාලට ඔයාගේ audio එකක උනත් noise එක remove කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන video කියලා touch කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඇඩ් කීපයක් ප්ලේ වෙයි. ඉතින් මෙතනින් ඔයාලට පෙන්නනවා ඩීනොයිසින් කියලා. තප්පර ගානකින් අපේ නොයිස් එක රිමූව් වෙලා තියෙනවා. ඉතින් guys මම මෙතනින් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් ඔරිජිනල් වීඩියෝ එක. මෙතන මේ දකුණු පැත්තේ මේ වීඩියෝ එකට යටින් දකුණු පැත්තේ තියෙනවා play original කියලා. ඉතින් මේක ප්ලේ කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ නොයිස් එක තියෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඔයාලා හදන YouTube වීඩියෝ එකක ඉතින් guys ඔන්න ඔය විදිහට noise එක තියෙන එකක noise එක remove කරාට පස්සේ කොහොමද කියලා අපි දැන් අහලා බලමු. මම මේ වම් පැත්තේ මේ වීඩියෝ එකට යටින් වම් පැත්තේ තියෙනවා play noiseless කියලා. ඉතින් ඒක ටච් කරාට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකේ noise එක remove වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක්. අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඔයාලා හදන YouTube වීඩියෝ ඔන්න බලන්න guys සම්පූර්ණයෙන්ම නොමිලේ තප්පර කීපයක් ඇතුළත ඔයාලා රෙකෝඩ් කරපු වීඩියෝ එකේ noise එක remove වෙලා තියෙනවා. ඉතින් guys අපි දැන් බලමු මේක save කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන වම් පැත්තේ මැද හරිය තියෙනවා save as කියලා. ඉතින් අපි ඒක touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම list එකක් එයි. ඔයාලට අවශ්‍ය audio format එකෙන්ද video format එකෙන්ද කියලා මෙතනින් ඔයාලට තෝරගන්න පුළුවන්. ඔයාලට voice එක audio format එකක් විතරක් අවශ්‍ය නම් මෙන්න මෙතන audio format එකකින් download කරගන්න පුළුවන්. wave වලින් පුළුවන්, AAC වලින් පුළුවන්, MP3 වලින් පුළුවන්. ඉතින් video format එක ඔයාලට MP4 වලින්, MKV වලින් සහ 3GP වලින් වගේම එතනින් පහළට තවත් ඔයාලට අවශ්‍ය format වලින් download කරගන්න පුළුවන්. ඉතින් මම මේ MP4 කියන එක touch කරගන්නවා. MP4 කියන එක touch කරාට පස්සේ මෙන්න මෙහෙම තප්පරයක්වත් යන්නේ වීඩියෝ එක සේව් වෙලා තියෙනවා. ඉතින් අපි සේව් කරපු වීඩියෝ එක මෙන්න මෙතන යට කෙළවරේ දකුණු පැත්තේ ෆයිල් එකක් තියෙනවා. ෆයිල් අයිකන් එකක්. ඉතින් ඒ ෆයිල් අයිකන් එක ටච් කරලා අපිට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් කොහොමද මේකේ noise එක reduce වෙලාද නැද්ද කියලා. ඉතින් guys මේක ඔයාලගේ gallery එකටත් save වෙනවා මෙතනින්ම. ඉතින් guys මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙම වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේකට comment එකක් දාගෙන යන්න. ඔයාලගේ මතය අදහස් ප්‍රකාශ කරන්න. හරි හෝ වැරදි ඕනෙම අදහසක් අපි පිළිගන්න ලෑස්ති. ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පෙන්නනවා
අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ඉතින් සියලු දෙනාට සුබ දවසක්.